අභ්‍යවකාශය කිව්වම සාමාන්‍යයෙන් අපේ ඔරුවට එන්නේ ගවේෂණය ගැන අලුත් දේවල් හොයාගන්න එක ගැන නේද? හැබැයි අද වෙනකොට ඒ කතාව සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා. අභ්‍යවකාශය කියන්නේ දැන් වේගයෙන්ම දියුණු වෙන ආර්ථික මර්මස්ථානයක්. ඒ කියන්නේ ඒක දැන් නිකම්ම විද්‍යාඥයින්ගේ පරීක්ෂණය කරන තැනක් විතරක් නෙවෙයි. ඒක දැන් ලාභ හොයන හොඳටම තරඟකාරී ව්‍යාපාරික කලාපයක් බවට පත් වෙලා. ඩොලර් බිලියන 10.09 මේ තමයි 2000 ස්ථිර වෙනකොට අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයේ විතරක් වෙළඳපොළ වටිනාකම වෙයි කියලා බලාපොරොත්තු වෙන මුදල. මේකෙන් හිතා ගන්න පුරවන් නේද මේ ක්ෂේත්‍රයේ තියෙන ආර්ථික ශක්තිය කොයි වගේද කියලා. ඒ වගේම මතක තියාගන්න මේ කියන්නේ මේ බිහිවෙල අලුත් අභ්‍යවකාශ ආර්ථිකයේ එකම එක පුංචි පැත්තක් ගැන විතරයි. හොඳයි. කොහොමද මේ වෙනස එකපාරටම වුනේ? රජයන්ට විතරක් සීමා වෙලා තිබුණු අභ්‍යවකාශය කොහොමද එකපාරටම ව්‍යාපාරික ලෝකෙටත් විවෘත වුනේ? ඉතින් ඒකට හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි SpaceX වගේ සමාගම් නිසා රොකට් එකක් ගුවන්ගත කරන්න යන වියදම සෑහෙන අඩු වුණා. ඒකම පෞද්ගලික ආයෝජකයෝ විශාල වශයෙන් මේ ක්ෂේත්‍රයට මුදල් යොදවන්න පටන් ගත්තා. දත්තවලට ලෝකෙ පුරාම තියෙන ඉල්ලුම වැටුණ එකත් NASA වගේ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ගත්ත එකත් මේ පිබිදීමට ලොකුම හේතු වුණා. හරි. එහෙනම් මේ අපි කතා කරන නව ආර්ථිකය ඇත්තටම මොන වගේ එකක්ද? ඒකෙන් පොළවේ ඉන්න අපිට ලැබෙන සේවාවන් මොනවද? අපි දැන් ඒ ගැන ටිකක් විස්තරාත්මකව බලමු. ඉතින් අභ්‍යවකාශ ආර්ථිකයේ දැනටමත් අපිට දැනෙනම බලපෑම තමයි චන්ද්‍රිකා. මේ චන්ද්‍රිකා ජාල හරහා දත්ත සහ sannivedana සේවා පුළුල් වෙන එක දැනටමත් අපේ ජීවිතවල ලොකු වෙනසක් කරලා තියෙනවා. සරලවම කිව්වොත් මේක හරියට අහසේ පාවෙන අලුත්ම දැවැන්ත අන්තර්ජාල ජාලයක් හැදුවා වගේ වැඩක්. ඇත්තටම හිතුවොත් පුදුමයි නේද? මේ අභ්‍යවකාශ තාක්ෂණය දැනටමත් අපේ එදිනෙදා ජීවිතයට කොයිතරම්නම් සම්බන්ධ වෙරාද කියලා. හිතන්නකෝ. ලෝකෙ වටේ යන නැවක් තියෙන්නේ කොතනද කියලා හරියටම දැනගන්න එකේ ඉඳලා. දුර ඉන්න රෝගියෙක්ගේ තත්ත්වය නිරීක්ෂණය කරන එක දක්වා. ඒ විතරක් නෙවෙයි යුදමය කටයුතු වලට සහ ප්‍රවාහනයට අඛණ්ඩ sannivedanayak ලබා දෙන එක දක්වා මේ හැම දෙයකටම අද වෙනකොට චන්ද්‍රිකා කියන්නේ නැතුවම බැරි දෙයක්. ඉතින් මේ දවන්ත ශාස්ත්‍රය ඇතුලේ අලුත්ම වෙළඳපොළවල් නිර්මාණය කරමින් සහ කක්ෂයේදී මතුවෙන අලුත් ප්‍රශ්න වලට විසඳුම් හොයමින් ඉන්න හරිම අපූර්ව නවෝත්පාදනීය සමාගම් ගැන අපි දැන් බලමු. මේ ක්ෂේත්‍රයේ තියෙන විවිධත්වය බලන්නකෝ. ඔබිට් ෆැබ් වගේ සමාගම් උත්සාහ කරන්නේ අභ්‍යවකාශයේ පෙට්‍රල් ෂෙඩ් වගේ ඉන්ධන සපයන මධ්‍යස්ථාන හදන්න. වාඩා ස්පේස් ඉන්ඩස්ට්‍රීස් බලන්නේ ගුරුත්වාකර්ෂණය අඩු පරිසරයකදී පොළවේ හදන්න බැරි අලුත් දේවල් නිෂ්පාදනය කරන්න පුරොන්ද කියලා. අනික් අතට ඇස්ට්‍රෝස්කේල් කියන සමාගම කරන්නේ අභ්‍යවකාශයේ තියෙන කුණු, ඒ කියන්නේ පරණ චන්ද්‍රිකා කෑලි වගේ දේවල් අයින් කරන එක. මේ හැම එකක්ම මීට කලින් කවුරුත් නොහිතපු විදිය අලුත්ම ව්‍යාපාර. හැබැයි අභ්‍යවකාශයේ මෙච්චර වටිනා ලාභදායී තැනක් වෙද්දී ඒකම අලුත් ප්‍රශ්නත් මතුවෙනවා, විශේෂයෙන්ම භූදේශපාලනික ආතිතීන්. අපි දැන් කතාවේ ඒ පැත්තට ටිකක් හැරමු. මේ අලුත් තරඟේ ප්‍රධානම ක්‍රීඩකයෝ දෙන්න තමයි ඇමරිකාව සහ චීනය. හැබැයි මේ දෙගොල්ලන්ගේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස්. ඇමරිකාව කරන්නේ NASA වගේ රාජ්‍ය ආයතන, SpaceX වගේ පෞද්ගලික සමාගම් එක්ක එකතු කරගෙන වැඩ කරන එක. ඒ චීනය යන්නේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනය යටතේ ඊටම දිගු කාලින සැලසුම් එක්ක. මේ තරගෙන් තීරණය වෙන්නේ අභ්‍යවකාශයේ බලවතා කවුද කියන එක විතරක් නෙවෙයි. අනාගතයේදී අභ්‍යවකාශයේ පාලනය වෙන නීති රීති මොනවද කියන එකත් මේකෙන් තීරණය වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ අලුත් සීමාවට එන සෙනඟ වැඩි වෙද්දී, තරංගයත් වැඩි වෙද්දී ඊළඟට අනිවාර්යයෙන්ම ඕන වෙන දෙයක් තියෙනවා. ඒ තමයි නීති රීති. කතාවේ ඊළඟ පියවර තමයි ඒක. ඇත්තටම මේක හරිම වැදගත් ප්‍රශ්නයක්. මොකද අභ්‍යවකාශය කියන්නේ කිසිම රටකට ආйти නැති පොදු තැනක් නේ. එහෙම තැනක හැසිරෙන්න ඕන විදිහ ගැන නීති හදන එක තමයි දැන් තියෙන ලොකුම අභියෝගය. මේ ප්‍රශ්නෙට උත්තරයක් විදියට යුරෝපා සංගමය දැන් වැදගත් පියවරක් ඉස්සරහට තියලා තියෙනවා. ඔවුන් අභ්‍යවකාශය කරන හැම වැඩකටම පොදු නීති මාලාවක් ඇතුළත් EU අභ්‍යවකාශ පනතක් යෝජනා කරලා තියෙනවා. මේ නීති පද්ධතිය ටිකක් සංකීර්ණයි තමයි. ඒකේ ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ආරක්ෂාව. ඒ කිව්වේ අභ්‍යවකාශීය අනතුරු සහ අර මම කලින් කිව්ව අභ්‍යවකාශ කුණු අඩු කරන එක. දෙවෙනි එක ඔරොත්තු දීමේ හැකියාව. ඒ කියන්නේ සයිබර් ප්‍රහාර වගේ තර්ජන වලින් අපේ චන්ද්‍රිකා පද්ධතිය ආරක්ෂා කරන එක. තුන්වෙනි එක තිරසාරත්වය. ඒ කියන්නේ අභ්‍යවකාශ මෙහියුම් වලින් පරිසරයට වෙන හානිය පුළුවන් තරම් පාලනය කරන එක. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයකින්ම ගන්න තියෙන පාඩම මොකද්ද? අපි මේ ඔක්කොම එකට එකතු කරලා අනාගතේ දිහා පොඩ්ඩක් බලමු.
මේ උපටා දැක්වීමෙන් කියවෙන දේ හරිව ගැඹුරුයි. ඒකෙන් ඇත්තටම කියවෙන්නේ අපි අභ්‍යවකාශය දිහා බලන විදිහේ ලොකු වෙනසක් වෙලා තියෙනවා කියන එක. ඒක දැන් නිකම්ම විද්‍යාත්මක කුතුහලයක් තියෙන තැනක් නෙවෙයි. ඒක දැන් අපේ ලෝකීය බලය සහ ආර්ථිකය තීරණය කරන ප්‍රධානම තැනක් බවට පත් වෙමින් තියෙන්නේ. සරලවම කිව්වොත් අභ්‍යවකාශයේ වෙන දේවල් තවදුරටත් අපිට ආධාරයෙන් නැති දුරස්තර දේවල් නෙවෙයි. අපේ සපයුම් පද්ධති, අපේ ඉන්ටර්නෙට් ඒ විතරක් නෙවෙයි. මුළු ලෝකයේ ආර්ථිකයම කක්ෂයේ තියෙන මේ යටිතල පහසුකම් මත රඳා පවතින අනාගතයකටයි අපි මේ ගමන් කරමින් ඉන්නේ. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉතිරි වෙන ප්‍රශ්නේ තමයි මේක. මනුෂ්‍යත්වයේ මේ මීළඟ මහ පිම්ම මේ අලුත් අභ්‍යවකාශ යුගය අපි හැමෝම එකම පොදු අරමුණක් වටා එකතු කරන බලවේගයක් වේවිද? එහෙමත් නැත්නම් පෘථිවියේ තියෙන ගැටුම් එදිරිවාදිකම් අහසටත් ගෙනියන්න තවත් බෙදීමක් විතරක් ඇති කරාවිද? ඒ ගැන මෙනෙහි කිරීමට මේ හොඳ අවස්ථාවක්.